මෙරටේ මුස්ලිම් අන්තවාදයක් තියෙනවාය කියලා සාමූහික මතයක ඒගොල්ලන් හිටියේ නැහැ. විමල් රත්නායක මහත්මයා මුල් අවස්ථාවේදී කිව්වේ මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා. ඉතින් එතන ඉඳලා එතුමන්ලගේ ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ අදහස් පළ කරන්න, ඒ වගේම තමන්ගේ දේශපාලන පක්ෂය ප්‍රවර්ධනය කරගන්න, ඒ වෙනුවෙන් ජනයා ආකර්ෂණය කරගන්න ඒක ස්වාභාවික එකක්. නමුත් බොරු කියලා සත්‍ය සංගවලා සත්‍ය විකෘති කළා අසත්‍ය ජනගත කිරීමෙන් වෙන විනාශය කවදා හරි ඒ විනාශයෙන් වන ඛේදවාචකයන් නැත්නම් ඒ විනාශය නිසා ඇතිවන තත්ත්වයට කවුද වග කියන්නේ. ඉතින් ඒ නිසා අපි හිතුවා අනිවාර්ය වශයෙන් එතුමට උත්තරයක් ලබා දීම වැදගත් කියලා. අපි දන්නවා ඔය එතුමාම කියන පරිදි එතුමා කියනවානේ මේ 2012 ඉඳලා මේ රාජපක්ෂලා බලය ලබා ගැනීම සඳහා පවත්වාගෙන යාම සඳහා ඇතැම් උද්‍යාස සහ සංවිධාන පිළිපෙරුවා ඒකම ගිනුම් පොඩි සල්ලි දුන්නා. මේ කුණු කතාව ඉස්සෙල්ලම කිව්වේ මංගල සමරවීර මහත්මයා. එයා අපි දන්නවා කවුරු කුප්‍රකට මේ බොරු දෙකම ලයිස්ට්ුවේ හිටපු අධිපතියනේ. ඒ ගොබෙල්ස් න්‍යාය ගෙනාවේ. ඒ කියන්නේ ගොබෙල්ස් න්‍යාය සම්බන්ධයෙන් මුල්වරට ලංකාවේ අභ්‍යාසයෙන් යෙදුන එතුමානේ. ඉතින් මේගොල්ලෝ එකම කණ්ඩායමක වැඩ කළ බව අපි දන්නවා. මම විශේෂයෙන් පළමුවෙන්ම කනගාටුව පළ කරනවා රටේ වගකිව යුතු අමාත්‍යවරේ කැබිනට් එකේ ඉන්න අමාත්‍යවරේ හිතමු දේශපාලන බලය ලබා ගැනීමට පෙර සමහර වෙලාවට බොරු කියනවා වෙන්න පුළුවන් දේශපාලකයෙම තමයි. හැබැයි දැන් බලය ලබා ගත්තට පස්සේ දැන් අවුරුදු එකමාරක් ගත වෙලා තියෙනවා. දැන් තමුන්නාන්සේලාගේ ආණ්ඩුව මුදුබල සේනාවට මොණයම් හෝ account එකකින් සල්ලි දීලා තියෙනවා නම් එවැනි දේශපාලන බලවමනාවන් සඳහා කවුරු හෝ මේ අපේ සිවුරු වලව්වල බලම් බහන්න පාවිච්චි කරලා මොනවා හරි සාධකයක් තියෙනවා නම් දැන් ඔතුමාලට පෙන්වන්න පුළුවන් නේ. කොහෙන්ද සල්ලි ගියේ, කොයි account එකකටද ගියේ, සල්ලි දියුම් කවර වල දාලා දුන්නේ, ඔතලද දුන්නේ, වැසිකිලි අස්සේ හරිය නැත්නම් මේ බාත්රූම් අසල ගණදෙනුම කළේ, එහෙම නැත්නම් ඔය කියන කාගේ හරි මේ කෙරුම්කාරයෙක්ගේ ගෙදරකද මේ ගණදෙනුම සිද්ධ වුණේ, ඒක ඩොලර් වලින්ද දුන්නේ, යුරෝ වලින්ද දුන්නේ, ඩිරාම් වලින්ද දුන්නේ, රුපියල් වලින්ද දුන්නේ. මේ ආදී වශයෙන් දැන් තමුන්ලගේ ආණ්ඩුවනේ. දැන් මුදුම කරුණයක් මේක. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යටත් වෙලා මෙහෙම බොරු කියන්න පුළුවන්. මම දැක්ක ඉත ආසන්නයේ සිංගප්පූරු විපක්ෂ නායකවරයා. විපක්ෂ නායකකමින් අයින් කළා බොරු කීවරකට. යම් සිද්ධියක් සත්‍ය දැනගෙන සංගවුවාය කියන මේ කාරණාව සම්බන්ධයෙන් මේ වැඩි දවසක් නෑ. පසුගිය අවුරුද්දේ විපක්ෂ නායකකමින් අයින් කළා. පාර්ලිමේන්තුවේ බොරු. ඉතින් රටේ වර්තමාන රටේ ජනාධිපතිතුමාම කියනවා මම පාර්ලිමේන්තුවේ කියන්නේ බොරුයි කියලා. ඉතින් මේ ගෝලයෝ ඒ විදිහටම හැසිරීම ගැන අපි ඉතාමත් කනගාටු වෙනවා. මොකද තමුන් නැහැලා මේ කරන ප්‍රකාශ වලින් වෙන්නේ විශාල විනාශයක්. මොකද මතක තියාගත යුතුයි. මේ දේශපාලන ධාරාවේ කිසිවෙක් ඒක පොදු පෙරමුණ වෙන්න පුළුවන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙන්න පුළුවන්, සජිව වෙන්න පුළුවන්, UNP වෙන්න පුළුවන්, ජවිප වෙන්න පුළුවන්, දැන් NPP වෙන්න පුළුවන්. ඔය එකී මෙකී නොකී සියලු කණ්ඩායම් කිසිම දවසක මේ ඉස්ලාම් අන්තවාදී ප්‍රශ්නය හරියට සාකච්ඡා කළා නැහැ. ඒක දේශපාලන බලවමනාවන් සඳහා පාපන්දුවක් කරගෙන අතනින් මෙතෙන්ට මෙතනින් අතෙන්ට බෝලේ පාස් කරන න්‍යායෙන් වැඩ කළා මිසක කොයිම වෙලාවකවත් මේ අත්තම පිළිවෙල දුන්නේ නැහැ.